අයිබෝන් යාළුවෝ හැමෝටම SL Jeweler YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද jewelry cloth එකක් එහෙම නැත්නම් polishing cloth එකක් පාවිච්චි කරලා ඔයාලගේ ආභරණය සුද්ධ කරගන්නේ කියලා. ඔයාලා ආභරණයක් මිලදී ගද්දී ගොඩක් වෙලාවට සිල්වර් ආභරණයක් මිලදී ගද්දී ඔයාලට මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් හම්බ වෙනවා. මේක විවිධ පාට වලින් හම් තියෙනවා. මේ රෙදි කෑල්ල පාවිච්චි කරන්නේ මොකටද කියලා ඔයාලා දන්නවද? ඇත්තට මේ රෙදි කෑල්ල වලට දෙන්නේ ඔයාලගේ ජුවලරි එක පිරිසිදු කරගන්න. ගොඩක් වෙලාවට සිල්වර් ආභරණයක් ගත්තාම සිල්වර් ආභරණ ටික කාලයක් යද්දි ටානිෂ් වෙනවා. උදාහරණයක් විදිහට මෙන්න මං ගාව තියෙනවා මේ වගේ මුද්දක්. ඔයාලට පේනවා මෙන්න මේක කළු පාට වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා ටානිෂ් වෙනවා කියලා. ඒතකොට මේ වගේ කළු පාට වුණාම ඒක සුද්ධ කරගන්න තමයි මෙන්න මේ වගේ රෙදි කෑල්ලක් ඔයාලට දෙන්නේ. එතකොට මේ රෙදි කෑලි විවිධ ද්‍රව්‍ය වලින් හදලා තියෙනවා. උදාහරණයක් විදිහට කොටන් වලින් හදලා තියෙනවා. එහෙම නැත්නම් මයික්‍රෝ ෆයිබර් වලින් හදලා තියෙනවා. මේකෙන් තමයි එතකොට ඔයාලගේ ආභරණය සුද්ධ කරගන්න ඕන. ඒ වගේම තමයි තව වර්ගයේ රෙදි වර්ගයක් තියෙනවා. ඒක මේ රෙද්ද වගේ නෙමෙයි. මේක නිකන් රෙද්දක්. මේකේ කිසිම ද්‍රව්‍යයක් හරි මෙතන මේකේ පොලිෂ් කරන මොන හරි රසායනික ද්‍රව්‍යයක් වගේ දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේක නිකන් රෙදි කෑල්ලක්. ඔයාලට මේකෙන් ඔයාලගේ ආභරණය සුද්ධ කරගන්න පුළුවන්. හැබැයි තවත් රෙදි වර්ගයක් තියෙනවා. ඒක ටිකක් විශේෂයි. ඒක මේ වගේ නෙමෙයි. ඒකේ අන්තර්ගත වෙනවා පොලිෂින් කම්පවුන්ඩ් එකක්. මම ඔයාලට ඒ වගේ රෙද්දක් පෙන්නන්නම්. ඒ රෙදි දෙක බලලා අපි මේ මුද්ද මේකෙන් සුද්ධ කරගමු. ඒ වගේ මං ගාව තව මේ වගේ සිල්වර් රොඩ් එකක් තියෙනවා. මේකත් පොලිෂ් කරලා පෙන්නන්නම් ඒ රෙදි දෙකෙන්ම. මෙන්න මේක තමයි අනිත් වර්ගය. මෙන්න ඔයාලට පේනවා ඇති. මෙන්න මේ රෙද්ද ටිකක් වෙනස්. මම අලියට නම් පෙන්නන්නම් මේක. මේකේ පැති දෙකක් තියෙනවා රෙද්ද. එක පැත්තක් තමයි මෙන්න මේ දුඹුරු පාට පැත්ත. මේ දුඹුරු පාට පැත්තේ අන්තර්ගත වෙනවා පොලිෂින් කම්පවුන්ඩ් එකක්. පොලිෂ් කිරීම සඳහා පාවිච්චි කරන ද්‍රව්‍යයක්. මේක නම් තියෙන්නේ රූජ් කියන එක. ඒකයි මේක රතු පාට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ පැකට් එක රතු පාට වෙලා තියෙන. රතු පාටට හැරිලා තියෙනවා. ඒකට හේතුව තමයි කුඩු මේකේ තැවරිලා. ඒතර මේකේ මේ රෙද්දේ තියෙන පොලිෂින් කම්පවුන්ඩ් එකක්. හැබැයි මේ අනිත් පැත්තේ කහ පාට පැත්තේ කම්පවුන්ඩ් එක නැහැ. අපි මේ දුඹුරු පාට පැත්තෙන් පොලිෂ් කරලා ඒක පිහදා ගන්න තමයි මේ කහ පාට පැත්ත පාවිච්චි කරන්නේ. හරි මේක විශේෂ රෙද්දක්. මේ වගේ එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. සමහරට මේ වගේ ඒවා නම් හැබැයි ජුවලරි ගද්දී හම්බ වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ වගේ රෙදි කැරලක් තමයි හම්බ වෙන්නේ. හැබැයි මේ වගේ එකක් ගත්තොත් එහෙම මේකේ පොලිෂින් කම්පවුන්ඩ් එකක් අන්තර්ගත වෙන එක පැත්තක අනිත් පැත්තේ නිකන් ඒක පිහදා ගන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් බලමු මේ මුද්ද මේ අපිට සාමාන්‍යයෙන් දෙන රෙද්දෙන් පිරිසුදු කරලා ඔයාලට පේනවා මම මේක පාවිච්චි කරපු රෙද්දක්. ඒකයි මේක ටිකක් පැහැවෙලා තියෙන්නේ. හරි අපි එහෙනම් මේකේ ඇත්තටම 아무තු දෙයක් කරන්න නැහැ. මේකේ ඔයාලට තියෙන්නේ මේ රෙද්දෙන් මේක පිරිමැද ගන්න. හැබැයි ඔයාලා මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මේකට නිකන් සිල්ලු මුද්දක්. ඔයාලා ගත්තොත් එහෙම සමහර ආභරණ තියෙනවා මේ කුඩින් ඇන්ටි ටානිෂ් කෝටින් එකක් ගාලා තියෙන සමහර ඒවා. එහෙම නැත්නම් සමහර ලාවට රෝඩියම් කෝට් කරලා තියෙනවා. සිල්වර් ආභරණ ගොඩක් වෙලාවට රෝඩියම් වලින් කෝට් කරලා තියෙන්නේ ටානිෂ් වෙන එක වළක්ව ගන්න. හැබැයි ඒ වගේ එකක් ඔයාලා මේ රෙද්දෙන් හරි පිරිසුදු කරගත්තොත් පිරිමැද ගත්තොත් ඔයාලගේ අර උඩින් ගහලා තියෙන කෝටින් එක යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ වගේ ආභරණයක් පිරිසුදු කිරීමේදී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ දේවල් නොකර ඉන්න. හරි එහෙනම් අපි මේක පිරිසුදු කරගමු. මම පොඩ්ඩක් පිරිසුදු කරලා පෙන්නන්නම් ඔයාලට මේ පැත්ත. මේකදී 아무ත් දෙයක් කරන්න නැහැ. මේකෙන් මේක මෙහෙම වැඳ ගන්න තියෙන්නේ. මේ ඔයාලට පේනවා ටානිෂ් ගිහිල්ලා. ඔයාලට පේනවා මේ රෙද්ද කළු පාට වෙනවා. ඒක තමයි ඒ සිල්ල උඩ තියෙන ටානිෂ් මෙන්න මේ රෙද්දේ තැවරෙනවා. මුද්ද පිරිසුදු වෙනවා. මේ හොඳට සුද්ධ කරගත්තාම මේ කළු පාට ගිහිල්ලා පැහැදිලි දිස්නයක් ඔයාලට ගන්න පුළුවන්. මෙහෙම තමයි මේ පේනවනේ කළු පාට මේ රෙද්ද බෙදලා තියෙනවා. ඒක තමයි මේ ටානිෂ් මේ බෙදලා තියෙන්නේ. ටානිෂ් මුද්ද තිබ්බ ටානිෂ් ටික රෙදි කැලලට ගිහින්. හරි. එහෙම තමයි ඔයාලා සුද්ධ කරගන්නේ. මේ හොඳට
සුද්ධ කරගන්න. හරි. ඊළඟට මම පෙන්නන්නම් මේ රෙදි කෑල්ලෙන්ම මේ රොඩ් එක සුද්ධ කරලා අපි බලමු මේක මේ රොඩ් එක මේ රෙදි කෑල්ලෙනුයි ඒ වගේම මෙන්න මේ පොලිෂින් ක්ලොත් එකම දෙකම සුද්ධ කරන කොහොමද මේක පාට වෙනස් වෙන්නේ කියලා. හරි මම එක පැත්ත සුද්ධ කරගන්නම් මේ රෙදි කෑල්ලෙන් අනිත් පැත්ත සුද්ධ කරනවා අනිත් එකෙන්. හරි. ඔයාලට පේනවා මේ ටානිෂ් ටික අයින් වෙනවා. මෙතන අයින් වෙලා නැහැ. මෙතන හරි. පේනවද? ටානිෂ් අයින් වෙනවා. මේ පැත්තයි මේ පැත්ත ගත්තාම ඔයාලට පේන පැහැදිලි වෙනසක් තියෙනවා. හරි. අපි මෙන්න මේ රෙදි කැල්ල පාවිච්චි කරලා බලමු කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා. මේකෙදි කරන්නේ ඉස්සෙල්ලාම අපි මේ කම්පවුන්ඩ් එක තියෙන පැත්තෙන් පිරිසුදු කරගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඒක ආයෙ සුද්ධ කරගන්නවා. මෙහෙම තමයි මේ රෙදි කැල්ල පාවිච්චි කරලා ආභරණයක් සුද්ධ කරගන්නේ. ඔයාලට පේනවා ඇති දැන් මේ පැත්ත සහ අනිත් පැත්ත ගත්තාම පැහැදිලි වෙනසක් තියෙනවා. ටානිෂ් ටික ගිහිල්ලා. පේනවද? ඔන්න යාළුවනේ ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ රෙදි පාවිච්චි කරාට පස්සේ මේකේ තියෙන දුඹුරු පාට කම්පවුන්ඩ් එක මේ මේස හැමතැනම හැලිලා තියෙනවා පේනවා ඇති. ඒක මේ රූජ් කියන එක මේක රතු පාට හැමතැනම ගෑවිලා. ඒක තමයි පොලිෂින් කම්පවුන්ඩ් එක. මේකේ මේ රෙදි තියෙන ඒක තමයි මේ වැටිලා හැමතැනම ගෑවිලා තියෙන්නේ. ඔයාලට මට පෙන්වන්න ඕනුනේ මේකේ පොලිෂින් කම්පවුන්ඩ් එකක් තියෙන එක මෙන්න මේ හැමතැනම වැටිලා තියෙන්නේ කම්පවුන්ඩ් එක. හරි. එහෙම තමයි ඔයාලා ජුවලරි ක්ලොත් එකක් එහෙම නැත්නම් පොලිෂින් ක්ලොත් එකක් පාවිච්චි කරන්නේ ඔයාලගේ ජුවලරි එක සුද්ධ කර ගැනීම සඳහා. මම කිව්වා වගේ සැලකිලිමත් වෙන්න. ඔයාලගේ ආභරණයේ මොන හරි කෝටින් එකක් තියෙනවා නම් මේ වගේ එකක් පාවිච්චි කරන්න නැතුව වෙනත් විදිහකට සුද්ධ කරගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක බලවට ස්තුතියි. ගිහින් එන්නම් හැමෝටම ආයුබෝවන්.